Quando dá água mesmo, escolhe. Chinês vai lá dentro. Okay. Snowy. Nada, kamu tamai. දවස ඉන්න වැටිලා තියන්නේ හොඳටම chance හොඳටම හිමනේ හොඳටම වැටිලානේ යා Okay, game on. Okay. Kante yan. Dapat may imo at ladin na ito ni. Ano tayo Germany eh? Imo at lagi ala na. Yando ni skole. Par pen na ni. Just right. Lagi ni gila. Wahana himin වැහිලා තියෙන්නේ ඔක්කොම. මම උදේ පොඩ ලවමක් ගිහිල්ලා ආවේ. ඒකින්ද වාහනේ පොඩ්ඩක් ක්ලීන් කරලා තියන්නේ. සපද්දක් වෙනම ගෙනියන වැට්ට දාන්න. බූට්ස් දාලා ඉන්නේ. අන්න තමයි පෙන්නේ. අපේ පාකින් එක වාහන වැහිලා. ඉන්න සීට් දෙන්න ඉන්න. Ja. Ich habe Schneeschuhe. Danke. Vater? Ja. Oh ja. Da kan. Handschuhe. Ah, mit Handschuhe, ne? Ja. Und Handschuhe. Ich habe nur 2 Hände. Jetzt habe ich noch viel. Guck, da waren Milke, Dekaktina. 5 mehr. Blockkörner. Nah, ada kameraman chance. Bisa. Kalau mau kono lagi ala පාර සුද්ධ කරලාද? පාර සුද්ධ කරලා නැත. chance. දවසට පාර සුද්ධ කරන්න පොඩ පරක් වෙනවා මොකද ගොඩක් හිම වැටලා තියෙන හින්දා පාරවල් ක්ලීන් කරලා නැහැ මොකද සම්පූර්ණයෙන්ම හිම වැටලා තියෙනකොට ඒගොල්ලෝගේ වාහන මදි සම්පූර්ණයෙන් ක්ලීන් කරන්න එහෙම තමයි තියෙන්නේ වාහන හිමීට යනවා ට්‍රක් එකක් කරන පේනවා හිම වැටෙනවා කියලා බැහැනේ ඉතින් සාමාන්‍ය ජන ජීවිතේ යන්න ඕනි ඔය විදියට ඉස්කෝලේ යන ළමයි ඉස්කෝලේ යන්න ඕනි නේ chance -2යි feel like සාමාන්‍යයෙන් 5ට 6ට විතර යනවා අද දවසම පෙන්නන්නේ හිම Schöne Verlande. Mit schöner Tata. Leute, एक क्लीन शॉक मग ये देखता है का ला एक किया टाटा एक लो प्लेसिंग होगा නෝම තමයි පාර සම්පූර්ණයෙන්ම හිම වැටලා තියෙන්නේ ලිස්සනවා නේ මෙතන හිමීට යන්න ඕනි මෙතන
පාට වෙලා තියෙන්නේ නේද? It's in a clean truck. Da ist natürlich die Eltern. Das Hannes. නෑ යාළුවෝ chance එක නේද ඉස්කෝලේ? It's in a Hannes. Mehr Hannes නෙවෙයි. ඕනේ යන්නේ යාද? ඉස්සරහ යන්නේ යාද? Nee. It's in a Hannes. Hannes. Hannes jo. ඔන්න ජන්සලා ඉස්කෝලේ ගාවට ආවා. Schneepark! Ja, das Schneepark! Ich kann nicht enthalten. Ja. Tschüss! Tschüss! මම තමයි ජන්ස් ඉස්කෝලේ යන්නේ වින්ටර් එකට හිම වැටෙන දවසට. මම ඉතින් ඔහොම දැන් ගඩට යනවා. බලමු පාර කොහොමද දන්නේ නැහැ හොටෙල් එකේ සම්පූර්ණයෙන්ම වෙයිලක් දන්නෙත් නැහැ බලමු ගිහිල්ලා ඔන්න අධික ට්‍රැෆික් එකක් තියෙනවා මොකද වාහන ඉක්මනට යන්න බෑ ඉස්සනවා ඔහොම තමයි හිම තියෙන දවස්වලට වාහන යන්නේ අපේ සිටි එකේ වෙන නැති ඕගොල්ලන්ට ට්‍රෑම් එකත් වැඩ හිම වැටුණට ඔන්නෝගොල්ලන්ට පේනවා ඇති කන්ටේනර් එකක් හිර වෙලා තියෙනවා මේ ලොකුම ප්‍රශ්නේ තමයි හිම වැටෙනකොට මෙහි කන්ටේනර්ස් හිර වෙනවා මොකද පොඩි වාහන වගේ යන්න බෑ බරත් එක්ක ඒක සා ඒගොල්ලන්ගේ රෝද වරුත්තු දෙන්නෙත් නැහැ ඒක හින්දා ලොකු ට්‍රැෆික් එකක් හැදලා තියෙනෙත් ඒකයි ඔන්න පේනවා ඇති මොන විදියට හිර වෙලා තියෙනවා ඔන්න මම සුපර් මාකට් එකට පොඩ්ඩක් ආවා. පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. බඩු වග කියන්නේ හාෆ් ෂීට් වගේක් ගන්න ඕනේ. A4 වගේක්. ඒකට ඔන්න බලන්න වෙනදා මං එන සුපර් මාකට් එක අද වාහනත් නැහැ මොනවත් නැහැ. මොකද හිම කේස් එක හින්දා වාහන අඩුයි ඇත්තටම. right නැවතුවා බලමු එනකොට ගන්න පුළුවන් ඒ නිර වෙයිද නැහැ හිම වැටිලා බලමු ඕකේ ඔන්නෝම තමයි අද ජර්මනි හිම මාකට් එකට ඇවිල්ලා ඉන්නේ මම සුපර් මාකට් එකේ මෙහි කවුෆ්ලන් කියලා තියෙනවා ලොකු සුපර් මාකට් එකක් කීල්ස් වගේ එකක් ඉතින් වාහන මොකුත් නැහැ මිනිස්සු නැහැ මොකද හිමත් එක්ක කවුරුත් එන්නේ නැහැ එළියට බහින්නේ නැහැ කෝපියක් බීලා තුන්තලා ඉන්න තමයි බලන්නේ right මම ගිහිල්ලා එන්නම් ඇතුළට පොඩි බඩු වගේක් ගන්න තියෙනවා හොටෙල් එකට ඔන්න මම දැන් හොටෙල් එකට යන ගමන් ඉන්නේ මෙතන හිම මේ පැත්තට ඇවිල්ලා නැහැ කොහොමත් ක්ලීනින් කරන ඒ වාහන බලමු ගිහිල්ලා ඉස්සරහට අර හොඳටම ලිස්සනවා වාහනේට තේරෙනවා ඒක වැස්සොත් වැඩේ දරුණු වෙනවා වැස්සොත් මේ ඔක්කොම අයිස් මේ හිම ඔක්කොම අයිස් වෙනවා මොකද මයිනස් යන්නේ ටෙම්පරේචර් එක එතකොට මේවා අයිස් වෙලා තව ලිස්සනවා වැඩි
හිම තියෙනකොට ටිකක් අවුලක් නැහැ යන්න පුළුවන් පුළුන් වගේනේ තියෙන්නේ යන්න පුළුවන් අයිස් වුණොත් වැඩේ ගොඩක්ම දරුණු වෙනවා මේ එතකොට යන්න බෑ වාහන ඉස්සනවා හොඳටම දවසක් මම මේ ඉස්සරහට ලිස්සුවා තව මීටර් 100ක් විතර ඉස්සරහින් ඒ වගේ දවසක දවසම හිම වැටෙන තත්ත්වයක් තමයි තියෙන්නේ ෆෝකාස්ට් එකේ පෙන්නන්නේ එහෙම හෙටත් හිම බලමු අපි කොහොමද එයිද කියලා හොටෙල් එකට වාහනේ දාන්න පුළුවන්ද දන්නේ ඒකත් බලන්න වෙනවා බලමු අපි ඉස්සරහට ගිහින් සීතල පින්නේ ලා සඳලියේ ගෑනා ගී සින්දු මාතරන්දු ඒ ගී සින්දු කවුදු පත බැන්දු මෙතනින් පහළට පාරක් තියෙනවා බලමු යන්න පුළුවන්ද කියලා බලමු තමයි පාර තියන්නේ වාහනයක් ගිහින් තියෙනවා ලොරියක්ද නැත්නම් ටෙලි වාහනේ දන්නේ උඩට එන්න පුළුවන් ඒ දන්නේ නැහැ දාලා එන්න වේද කියලා දන්නේත් නැහැ අද බලමු ගිහිල්ලා අපි හොටෙල් එකට ආවා නෝ තමයි හොටෙල් එක අද තියන්නේ සම්පූර්ණයෙන් ගිහිලා තියන්නේ ඔය විදියට බලන්න පුළුවන් ඔයගොල්ලන්ට විතරයි ඔක්කොම අයිස් වෙලා තියෙන්නේ ගඟ අයිස් වේගෙන යන්නේ උඩ ටික අයිස් වෙලා තියෙන්නේ මේ වැටෙන කාලුවම තමයි ඉතින් අද වැඩ තියෙයි අපිට වයින් කරන්නත් ඕනි මොකද ගිස්ලා එනවනේ එතකොට ඒගොල්ලන්ට එන්න පාත් ටික සුද්ධ කරන්න ඕනි ඒ ටික කරන්න ඕනේ එතකොට අපි ඉන්නේ මොකම වැඩේට බැහැලා වැඩේ කරනවා ඒක තමයි වෙන්නේ ඒකයිත් අපි බලමු නෝම තමයි අපේ හෝටලේට තියෙන්නේ රෙස්ටොරන්ට් එකට සාබියා ගාඩන් එකට ඔය විදිහට තමයි view එක පේන්නේ සම්පූර්ණයෙන්ම හිමින් වැසිලා තියෙන්නේ nantiom වැඩ Aiman Cafe oder Cappuccino? Was willst du? Ein Kaffee? Cappuccino. Springer.
අපේ කොල්ලෝ වැඩ ඔන්න මං වැඩ ඉවර වෙලා යන ගමන් ඉන්නේ දැන් පාරවල් ක්ලියර් කරලා තියන්නේ හිම තියනවා තාම මේ ගස්වල වටපිටේ ඕගොල්ලෝ බලන්න පුළුවන් තමයි තියෙන්නේ පාර ඔක්කොම ක්ලියර් කරලා තියන්නේ මේ වෙනම පාරවල් ක්ලියර් කරන තියනවා වාහනයක් එකක් වගේ නෝ මේක ඇවිල්ලා පාරවල් ක්ලියර් කරලා තියන්නේ අදත් රැට හිම වැටුනොත් ආපහු මේ වියටම සුදු පාටට තියේ දවස් දෙක තුනක් හැබැයි වැස්සොත් මේ ඔක්කොම ආපහු වේදිලා යනවා Was? Und dann haben wir es genommen und gekauft. කියන කොහෙද යන්නේ කියලා Berg. මවුන්ටන් එකේ යන ස්ලිපින් පාන් තමයි ස්ලිපින් පාදේ Bye. සීට් බෙල්ට් දාගන්න. Hey! Kom! Ja, hier ist besser. So. Die Seite. වෙලාව අවස 5:00මාරයි නිකන් 7:00-8:00ට වගේ ලංකාවේ. ඒ වුණාට මෙහි වෙලාව 5:00මාරයි -3යි උෂ්ණත්වය. ඒ වුණාට පොඩි අය පේනවා දුරක් ඉන්නවා ඇති මෙතනත් ඉන්නවා කීප දෙනෙක්. ඒගොල්ලොන් දෙකින් ගාණක් නැහැ. හිම ටිකක් වැටෙනවා ඒගොල්ලෝ බලන්නේ පොඩක් සෙල්ලම් කරන්න තමයි මේ කාලෙට. මොකද හැමදාම හිම නැහැ. හිම වැටෙන කාලෙට මේ ස්ලිටන් කියලා කියන්නේ මේ යන එකට ඉඳගෙන ඉතින් හැමෝම ඒවත් අරගෙන එනවා එළියට හිම පොඩ්ඩක් වැටෙන ගමන් කොහොම තමයි එහෙම වැටෙන දවසට ජර්මනියේ දවසක වෙන්නේ ළමයින්ගේ අසුගෙන Ja. oder noch keine Runde nein gehen okay dann Das will ich auch gerade 5 Stunden dauern. okay dann komm इधर है हाय यार ये स्कूल है ना Jetzt ist Schule? ये स्कूल है अन्नम තමයි අද දවස හිම වැටෙන දවස් හිම පැදලක් ඉවරයි දැන් අපි ආවෝ ගෙදර යන්නේ එට ඉස්කෝලේ යන්නේ මොකේද? මේකේද වාහනේද යන්නේ? ස්ලිටන්. ස්ලිටන් එකේ ඉස්කෝලේ යන්න? right නගින්න. right එහෙනම් අපි
නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.